ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා අද අපේ දුවගේ අවුරුදු 8 උපන්දිනේ තිබුණා. ඉතින් අපි ගෙදර පොඩිවට පාටියක් ගත්තා. ඉතින් පිට කවුරුත් හිටියේ නැහැ. මමයි ප්‍රියන්තයි අපේ දුවයි තමයි හිටියේ. අපි ගෙදර පොඩි කේක් එකක් කපලා ඊට පස්සේ එළියට ගියා. ඉතින් අපි බලමු අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Netumi. Happy birthday to you. මීට කලින් දුවගේ හැම බර්ත්ඩේ එකක්ම අපි සෙලිබ්‍රේට් කළේ තායිලන්ඩ් වල ඉඳලා. මේ සැරේ අපි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නේ නිව්සීලන්ඩ් වල ඉඳලා. ඉතින් ප්‍රියන්තගේ අම්මයි තාත්තයිත් මේ වෙලාවේ මතක් කරනවා වෙනදා ඒ දෙන්නත් අපිත් එක්ක ඉන්නවා. අද ඉතින් අපි 3 දෙනා විතරයි. දුව බර්ත්ඩේ එකට බෙයා කෙනෙක් හදන්න ඕනේ කියලා කලින් ඉඳන්ම කී හිටියේ. අපි බිල්ඩ් බේ යනවා. ඔන්න අපි බෙයා හදන තැනට ආවා. ඕක්ලන්ඩ් වල සිල්වියා පාක් එකේ තමයි මේ බිල්ඩ් බෙයා ෂොප් එක තියෙන්නේ. ඉතින් අපේ දුවට හරි සතුටුයි. බෑකනේ බිල්ඩ් කරන්න යන්නේ. සලාම බෑකනේ කිව්වා. going to build a bear now. Build a bear. මුලින්ම කරන්න තියෙන්නේ කැමති බෙයා කෙනෙක්ව තෝරගන්න එක. ඉතින් කැමති ඩිසයින් එකකින් Tamanට කැමති කලර් එකකින් මෙතනින් ඕනම බෙයා කෙනෙක් තෝරගන්න පුළුවන්. මේගොල්ලොන්ගේ එක එක ප්‍රයිසස් තියෙන්නේ. ඉතින් ඒ ප්‍රයිස් එක ඒ බෙයාගේ ටැග් එකේ දාලා තියෙනවා. මෙතන ගොඩාක් බෙයාස්ලා ඉන්න නිසා අපේ දුවට හරි අමාරුයි එක්කෙනෙක්ව තෝරගන්න. මාත් ඉතින් එයාට බෙයා කෙනෙක්ව තෝරගන්න උදව් කරා. මෙන්න මෙයාව තමයි අන්තිමේටම තෝරගත්තේ. ඉතින් ඊළඟට කරන්න තියෙන්නේ ඒ බෙයාට පුළුම් පුරවන්න. මෙතන නම්බර්ස් වලින් අපිට බලා ගන්න පුළුවන් ඊළඟට අපි කොතෙන්ද යන්න ඕනේ කියලා. අපි දැන් නම්බර් 1 ඉවරයි. ඊළඟට මේ නම්බර් 2 එකේ අපේ දුව ඉන්නේ. ඊට පස්සේ අපි නම්බර්ස් පිළිවෙලට එතෙන්ට යන්න ඕනේ. ඒ බෙයාගේ මෙන්න මේ වගේ ඉඩක් තියලා තියෙන්නේ. ඉතින් එතනින් තමයි මේ බෙයාට පුළුම් පුරවන්නේ. මෙතනින් පුළුවන් බෙයාගේ අතට දාන්න මොනවාරි අපිට කැමති සවුන්ඩ් එකක් තෝරගන්න. ඉතින් මේක බෙයාට පුළුම් පුරවන්න කලින් බෙයාගේ අත ඇතුළට දාලා තමයි පුළුම් පුරවන්නේ. එතකොට බෙයාගේ අත ප්‍රෙස් කරනකොට ඒ සවුන්ඩ් එක අපිට ඇහෙනවා. ඊළඟට බෙයාට කැමති සුවඳක් තෝරගන්න පුළුවන්. ඉතින් මේ අපේ දුව එතන තියෙන ඒවා සුවඳ බලලා එයා කැමති සුවඳ තෝරගන්නවා බෙයාට. මේ තියෙන්නේ පුළුම් පුරවන මැෂින් එක. ඉතින් මේ මැෂින් එක කකුලෙන් ප්‍රෙස් කරනකොට පුළුම් පුරව ගන්න පුළුවන්. දැන් බෙයාට පුළුම් පුරවලා ඉවරයි. දැන් හදන්නේ බෙයාව සුවඳ කරන්න. ඉතින් ඉස්සෙල්ලා අපේ දුවට බෙයාගේ සුවඳ තෝරගන්න කියලා කිව්වනේ. ඉතින් එයා එතනින් එයා කැමති සුවඳ තෝරගත්තා. ඉතින් එතන පොඩි සබන් කෑල්ලක් වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ සබන් කෑල්ල
බෙයාගේ ඇඟේ හැමතැනම ගාන්න කිව්වා. ඒක බෙයාගේ ඇඟේ හැමතැනම ගාලා ඊට පස්සේ ඒ කෑල්ලත් බෙයාගේ ඇතුළටම දානවා. ඊළඟට තියෙන්නේ බෙයාට හાર્ට් එකක් තෝරන්න. ඉතින් දුව මෙතනින් බෙයාගේ හાર્ට් එක තෝරලා ගත්තා. Turn over and tap 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 to the top for the heartbeat. And give a loud clap. Rub it to your heart so your bear is always loving and kind. To your belly so it's super funny. To your arms to give it lots of hugs. To your back so it's always there supporting you. To your brain to make it super super smart. To your cheeks so that it feels a little bit cheeky. Yep, give a nice shake to the heart. Make a curl. To the top. To the bottom. To your sides. Turn around. And the other way around. And pick the heart in the air. And give a kiss to the heart. And just pop it in. There we go. Thank you. දැන් බෙයාගේ හાર્ට් එකත් ඇතුළට දැම්මා. ඊට පස්සේ අර පොඩ්ඩක් ඉඩ තියලානේ තිබුණේ පුළුම් පුරවනකොට. ඉතින් දැන් ඒ ඔක්කොම මහලා අපිට බෙයාව දෙනවා. ඊට පස්සේ අපි යන්න ඕනේ නම්බර් 3 එකට. එතන තියෙන්නේ බෙයාට ඇඳුමක් තෝරන්න. Stand the barcode at the back. Get the name there. Yep. Thank you. ඔන්න දැන් බෙයාව හරි. දැන් තියෙන්නේ ඇඳුමක් තෝරන්න. මෙතන එක එක જાති ඇඳුම් තියෙනවා. මේ වගේ මිල ඒ ඇඳුමේ ලියලා තියෙනවා. ඉතින් දැන් ඇඳුමක් ගන්න තමයි තියෙන්නේ. අපේ දුව නම් ඇඳුමක් ගන්න කලින් ඉස්සෙල්ලාම ගිහිල්ලා ගත්තේ බෙයාට ෆෝන් එකක්. දැන් ඔකට ඇඳුම ඇඳුමක් ගන්න ලස්සන. Orange හරි. මේක බෑද? මේ මෙතනින් ඉතින් අපි ගොඩක් වෙලා ඇඳුම් බලලා ඇඳුමක් තෝරගත්තා. ඊට පස්සේ අන්තිමේටම ආයේ ওই ඇඳුම මාරු කරලා ඕක නෙවෙයි වෙන එකක් තමයි ගත්තේ. අර ඩ්‍රෙස් එක ඇඳුම චූස් කරනවා. No way. බබාගේ ඒක මදි වෙයි බබා. බෙයාට ඇඳුමක් තෝරගෙන ඊළඟට අපි ගියේ බෙයාට සපත්තු දෙකක් ගන්න. සපත්තුත් මෙතන ගොඩක් ಜಾති තිබුණා. ඉතින් ඒකෙන් සපත්තු දෙකකුත් අපි තෝරලා ගත්තා. බටන් ප්‍රෙස් කරද්දි සද්දයක් එනවා. මේ බලමු නිකන් සපත්තු දෙක අරගෙන අපි යනකොට අපේ දුව වෙන ඇඳුමක් දැක්කා. ඉතින් එයා ඒකට කැමති වුණා. අපි අන්තිමේටම බෙයාට මේ ඇඳුම තමයි තෝරලා ගත්තේ. ඉතින් අපි මේ ගන්න ඔක්කොම දේවල් අරගෙන ඊළඟට යන්න ඕනේ කැෂියර් එකට. Hi. The skates. Yeah, skates. So you are going to. Oh yeah, we do have shoes. Do you want the rainbow skates or would you like the black ones? සේම් The rainbow one. Alright. කැෂියර් එක ළඟට ගියාට පස්සේ එතන හිටපු බෙයා කෙනෙක් රෝලර් ස්කේට් දාගෙන ඉන්නවා දැකලා අපේ දුව එයාගේ බෙයාටත් ඒ වගේ දෙකක් ඕන වුණා ගන්න. මේ සපත්තු දෙක ස්කේට්ස් ගන්න පස්සේ ෆෝන් එක Did you guys do a free birth certificate? Yeah, we would like to have it. Yeah, you would like to have one. Alrighty, I'll just pop the dress on and then I'll get you guys to go to the. යාගේ ඇඳුම අන්දලා අපිට බෙයාව දුන්නා බෙයාට බර්ත් සර්ටිෆිකේට් එකක් හදන්න.
ඉතින් මේ බෙයාට උපැන්න සහතිකයකුත් ඔන්න අපි හදාගෙන තමයි ආවේ. So if you guys want to do your free birth certificate, what I'll get you to do is you're going to take this and you're just going to scan this big barcode over here, all right? Using the scanner, and then just follow the instructions on the screen, okay? එයාගේ තියෙනවා බාකෝඩ් එකක්. ඒ බාකෝඩ් එක ස්කෑන් කරාම මේ වගේ ස්ක්‍රීන් එකක් එනවා. ඉතින් මේ ස්ක්‍රීන් එකේ අහලා තියෙන දේවල් ෆිල් කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපේ දුව තමයි බෙයාගේ උපැන්න සහතිකය හදන්නේ මේ. මේකේ ෆිල් කරන්න තිබුණ නම, ඒ වගේම බෙයාගේ පාට, අද දිනේ, ඒ වගේ පොඩි දේවල් ටිකක් තමයි තිබුණේ බර්ත් සර්ටිෆිකට් එකට දාන්න. මේ දේවල් ඔක්කොම ෆිල් කරාට පස්සේ මෙන්න මේ වගේ බර්ත් සර්ටිෆිකට් එකක් තමයි හැදෙන්නේ. මේ තියෙන්නේ බෙයාගේ බර්ත් සර්ටිෆිකට් එක. ඉතින් අපිට මේක print කරලා ගන්න පුළුවන්. බෙයාගේ ඇඳුම් දාන්න කබඩ් එකකුත් අපිට ඕන නම් මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම බෙයාට කාර් එකක්, ඒ වගේ තව ගොඩක් දේවල් මෙතන තිබුණා. අපි ඉතින් ගොඩක් දේවල් ගත්තේ නැහැ. බේසික් ටික තමයි අපි ගත්තේ. Do you want me to pop the shoes and the skates on? Yeah. For the skates, what they do is if you want to pop it on, you need to just right. That's what you do. And then for this is the back and this is the front, okay? You're just gonna pop it on like this, just like that. And then once that's on, you're going to squeeze it like this, okay? Like that. There we go. That's what it looks like. Does that look okay? බර්ත්ඩේ එක තිබිලා දැන් ගොඩක් දවස් වෙනවා. ඒ වුණාට මට වීඩියෝ එක එඩිට් කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒකයි බර්ත්ඩේ එකේ වීඩියෝ එක පරක්කු වෙලා දාන්න උනේ. Does that look alright? Yeah. Would you like me to put the tags on? Yeah. I am so happy now. Thank you, Mommy and Daddy. My bear is complete now. ඇරගෙන ඇඳුනුත් අන්දලා සපත්තු දාලා ඔක්කොම හරි. දැන් අපිට ගෙදර යන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ගත්ත දේවල් වලට සල්ලි ගෙවලා ඊට පස්සේ මේ ගෙදර යන්න තමයි හදන්නේ. අපි ගෙදර යන්න කලින් මෙතන ඉඳලා ෆොටෝ එකකුත් ගත්තා. ඊට පස්සේ තමයි ගෙදර ගියේ. වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයිත් ඉක්මනටම හමු වෙමු.